බලන්න අපි හිතාගෙන ඉන්නේ අපි හරිම බලවත් ජාතියක් කියලා. තාක්ෂණයෙන් ලෝකයම දිනනවා කියලා හිතන මිනිසාට පුංචිම මලක තියෙන සැනසීම නිර්මාණය කරගන්න තවමත් බැරි වුණා. අපි ලෝකය බෙදන්න තාප්ප බදිනවා. දේශ සීමා අඳිනවා. හැබැයි මේ මහ පොළව හයියෙන් කෑ ගහලා කියනවා එක වැලි කැටයක්වත් නුඹට අයිති නැහැ කියලා. අපි අහස සිබින මන්දිර හැදුවා. යුදබිම් දෙවනත් කරන මහා ආයුධ හැදුවා. සෝබා දහම ඉදිරියේ ඒ සියල්ල හුදෙක් පොල්මන් විතරයි. නැත්තම් හිස් සංකල්ප විතරයි. භෞතික විද්‍යාවේ නියමයන් රිද්මය විසින් අභිබවා යනකොට රිද්මයේ නියමයන් පවා සෝබා දහමේ නියමය ඉදිරියේ දන නමනවා. අපි මේ කියන බලවත්කම කියන්නේ ඇත්තටම සෝබා දහම ඉදිරියේ අපේ තියෙන නොහැකියාවයි, අසරණකමයි.